KFC එකේ රස බලමු කොහොමද කියලා. මහා ලොකු රසක් කියන්නේ නෑ අර. බ්ලැක් මොජිටෝ එක නම් මාරම රහයි අතරතුර ලෝගේ කස්ටමර් සර්විස් එක නම් අන්තිමයි. හයි කට්ටිය කොහොමද ඉතින් ඔන්න අද ගෙනත් තියෙනවා බර්ගර් දෙකක්. ඉතින් එක බර්ගර් එකක් ගෙනත් තියෙනවා KFC එකෙන් අනිත් බර්ගර් එක ගෙනත් තියෙනවා AFC එකෙන්. ඉතින් එක බර්ගර් එකක් රුපියල් 600යි අනිත් බර්ගර් එක 1800යි. ඉතින් අපි බලන්නේ මෙන්න මේ දෙක කම්පෙයාර් කරලා. ඉතින් මේ දෙකේදී මම කම්පෙයාර් කරන්නේ රස විතරක් නෙවෙයි. මෙතනදී අපිට හම් වෙන කස්ටමර් සර්විස් එකත් මම කම්පෙයාර් කරනවා. ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මුලින්ම අපි ගෙනත් තියෙන දේවල් ටික බලමු. ඉතින් මේ තියෙන්නේ අපිට AFC එකෙන් ගෙනාපු බර්ගර් එක. ඉතින් පොඩ්ඩක් වෙලා ගියා මේ බර්ගර් එක ගන්න නෙවෙයි. බර්ගර් එක ගන්න පොඩි වෙලාවක් ගියේ. අපි KFC එකේ ගිහිල්ලා පැය භාගයක් විනාඩි 45ක් විතර හිටියා. ඉතින් ඒක හින්දා මේ බර්ගර් එක පොඩ්ඩක් අර ජල වාෂ්ප වෙනවා වගේ මොනවා හරි වෙලා තියෙනවා හුමාලෙට. ඉතින් ඊට පස්සේ අපි ගෙනත් තියෙනවා KFC එකේ බර්ගර් එකක් තිබ්බා. loaded cheese burger කියලා එකක් 1850ක් වුණා ඒ බර්ගර් එක. ඒක පෙන්නන්නම් මම. මෙන්න මේ තියෙන්නේ ඒ බර්ගර් එක. ඉතින් ඒ බර්ගර් එකත් එක්ක අපි ගෙනත් තියෙනවා black mojito එකක් ගෙනත් තියෙනවා. ඒකත් අපි එළියට ගමු. සහ තව ගෙනත් තියෙනවා කැරමල්. ඒගොල්ලෝගේ අයිස් එකක් තිබ්බා. මම ඒක try කරන්න නිකන් ආසාවට වගේ ගෙනාවා. ඒකත් අපි බලමු. මෙන්න මේ විදිහට අපිට මොජිටෝ එකත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඒක නම් කූල් එකේ තියෙනවා. මොකද අන්තිමේට ඒක දාලා දුන්න හින්දා සහ ඒකේ හරි. ඉතින් වැඩි කතා නැතුව අපි මේ ටික අන්පැක් කරගෙන බලමු. ඉතින් මේගොල්ලෝගේ අයිස් එකත් බලමු. ඒගොල්ලන්ට මම පෙන්නන්න. මේ තියෙන්නේ. ඒක නම් දී වෙලා දන්නේ නැහැ. ඒකත් එක්ක අපිට හැන්දක් හම්බෙලා තියෙනවා. නැත්නම් ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි මේක මේ විදිහට ඕපන් කරගමු. කතා කරගෙන යන අතරතුර ඔයගොල්ලන්ට මේගොල්ලෝගේ කස්ටමර් සර්විස් එකත් මම කියන්නම් මේගොල්ලෝ කොහොමද සර්විස් එක දෙන්නේ කියලා KFC විශේෂයෙන්ම ඒකත් මතක් කරන්න ඕන දෙයක්. ඒකෙන්ද මම ඒකත් මතක් කරන්න. හරි. අපි මුලින්ම මේ විදිහට මම ප්ලේට් එකක් ගෙනත් තියනවා ලේසියට. අපි මුලින්ම බලමු AFC එකේ බර්ගර් එක කොයි වගේද කියලා. KFC නෙවෙයි මේක AFC. කොහෙන්ද ගත්තේ කියලා කියන්නම් මම මේක කතා කරගෙන යද්දී. ඉතින් මෙන්න මේ විදිහට ඒගොල්ලෝ ග්‍රවුන්ඩ් පේපර් බෑග් එකකට තමයි දාලා දීලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට ග්‍රවුන්ඩ් පේපර් බෑග් එක අයින් කරගන්න. හොඳ සුවඳක් තියෙනවා මේකේ. මේ විදිහට ග්‍රවුන්ඩ් පේපර් බෑග් එක දිය වෙලා වගේ තියෙන මොකද ටික වෙලාවක් ගිය හින්දා. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක මම මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් මේගොල්ලොන්ගේ බන් එක නම් මාරම විදියට ලස්සනට තියෙනවා මේ. අර KFC බන් එක වගේම තියෙනවා. ඒ විදියටම සොෆ්ට් එකක් තියෙනවා සහ තලයට ටිකක් උඩින් දාලා මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ක්ලෝස් ලුක් එක මෙන්න මේ විදියට. මම පෙන්නන ආයිසරම් මේ ඔක්කොම ටික මෙන්න මේ විදියට තමයි ඒක මම අරගෙන මෙන්න මේ විදියට ප්ලේට් එකෙන් තියාගන්න. සෝස් ගෑවිලා වටේම. හරි. මෙන්න මේ විදිහට තමයි AFC එකේ බර්ගර් එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් AFC එකේ බර්ගර් එක. හරි අපි ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඊට කලින් අපි බලමු මෙන්න මේ විදිහට KFC ලගෙත් බර්ගර් එක එළියට අරගෙන. ඒගොල්ලෝගේ නම් ටිකක් බර්ගර් එක ලොකුයි. මම මේක කලින් try කරලා නැහැ. අද තමයි first time මේගොල්ලෝගේ මේ loaded cheese burger කියන එක try කරන්න යන්නේ. හරි. අප්පා. ඒක ගැලවිලා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඒගොල්ලෝගේ loaded cheese burger එක. මම පෙන්නන්නම් මේ විදිහට පහත් කරලා cam එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් close look එක. ඉතින් මේකේ මේ විදියට ඕපන් කරගත්තාන් පස්සේ මේ විදියට අපිට සාමාන්‍ය විදියට මේගොල්ලොන්ගේ දීලා තියෙන විදියම තමයි ක්‍රිස්පි චිකන් එකක් තියෙනවා. ඒ වගේම තමයි අපිට බලා ගන්න පුළුවන් අපි මේකත් ප්ලේට් එකට දාලා දිග අරගෙන බලමු. මුලින්ම මම අනිත් එක AFC එකේ try කරලා ඊට පස්සේ මේකට එන්න. හරි මේ විදියට තමයි බර්ගර් දෙක අපිට වෙන වෙනම බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේක මේ පැත්තෙන් තියාගන්න ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ හින්දා මෙන්න අපිට බර්ගර් දෙකේ සයිස් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ පැත්තේ KFC මේ පැත්තේ AFC. ඉතින් බලන්න මේක රුපියල් 600යි උනේ. මේක උනා 1800ක්. ඉතින් සයිස් එක අතින් බලද්දි මහා ලොකු වෙනසක් නැහැ. මේක 1800ට ඉතින් ඒ සයිස් එක තව ටිකක් කොහොමද අපි බලමු රස. මේක 600ට මේ සයිස් එක මාරම් විදියට ලාභයි. ඒ වගේම රසක් තියෙනවා නම් ඇත්තටම හොඳයි. ඉතින් මම මේ විදියට ලේසියට තියාගන්නම්.
ඉතින් මම මේ විදියට KFC එකේ බර්ගර් එක දාලා තියෙනවා රස බලන්න. ඒත් එක්කම ඔයගොල්ලන්ට මම ඔන්න මොජිටෝ එකක් ගෙනත් තියෙනවා. බ්ලැක් මොජිටෝ එක. ඒකෙත් අපි රස බලමු. ඒ අතරතුර ඒ වගේම තමයි KFC එකේ අපිට මේගොල්ලෝ පේපර් ෂේවියර් දීලා තියෙනවා. ඉතින් අපිට AFC එකේ නම් එහෙම හම්බුන්නේ නැහැ. ඉතින් ඒක හරි ඒක ගැටලුවක් නෑ. මේ විදියට මට මේ පේපර් ෂේවියර් හම්බෙලා තියෙනවා. හරි එහෙනම් අපි KFC එකේ රස බලමු කොහොමද කියලා. මොජිටෝ එක නම් මරමරයි. හරි. වැඩි කතා අවශ්‍ය නැහැ. අපි එහෙනම් මේ බර්ගර් එකේ රස කොහොමද කියලා බලමු. මේ එළියට ඇවිල්ලා තියෙන්නේ ඇතුලේ තිබ්බේවා මම මේකට දාගත්තේ පොඩ්ඩක් ඩාම් ඩූම් වුණා. ඒක වැඩි හිතන්න එපා. අපි එහෙනම් රස බලාගමු. තියෙන දේවල් ටික මම කියන්න. අපිට මේ විදියට ලුණු තියෙනවා. මේ විදියට බලා ගන්න පුළුවන්. තක්කාලි තියෙනවා. ඒ වගේම තමයි ක්‍රිස්පි චිකන් කෑල්ලක් තියෙනවා. ඒ වගේ දේවල් තමයි ඇඩ් වෙලා තියෙන්නේ. තව චීස් වගේ ලේයර් එකක් ගිහින් තියෙනවා. අපි රසත් එක්ක බලමු මේක. මේකේ ඉතින් අපිට මහා ලොකු රසක් කියන්න නෑ. අර මේගොල්ලෝගේ අර සිංගර් බර්ගර් එක තියෙන්නේ. ඒ බර්ගර් එක වගේම තමයි. ඒ බර්ගර් එකේ තියෙන දේවල්ම තමයි මේගොල්ලෝගේ අර චීස් වගේ තව මොනවා හරි ලේයර් එකක් තියෙනවා. ඒක මට හරියට කියන්න තේරෙන්නේ නෑ. කොමාරිය තක්කාලියම හැපෙද්දි ඒ ඇඹුල් ගතිය ඒ විදියට එනවා. හොඳයි රස හොඳයි මේකේ. චීස් රහකුත් වෙනවා මේකේ. අපි බලමු තව ටිකක් මේ හරි හොඳයි කියන්න වරදක් නැහැ. හැබැයි අර අනිත් බර්ගර් වගේම තමයි මේගොල්ලොන්ගේ මේක අර මහා ලොකු වෙනසක් නැහැ. දැන් මම වෙන් කරගන්නම් මේ විදියට. මේගොල්ලෝගේ අර වයිට් සෝස් එක මේ විදියට ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ විදියට ලුණු ඇඩ් වෙලා තියෙනවා. මම මේ විදියට ගලව ගන්නවා ඒක. ඒ වගේම තමයි මේගොල්ලොන්ගේ චිකන් මේ විදියට කෑල්ල තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ක්‍රිස්පි චිකන් කෑල්ල. මෙන්න මේකේ තමයි අර චීස් ලේයර් එකක් වගේ තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට අපිට බලා ගන්න පුළුවන්. තක්කාලි ලේයර් එකක් දීන් තියෙනවා මේ තක්කාලි කෑලි. ඉතින් ඔන්න ওই විදියට තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි මේකේ නම් රස බැලුවා දැන්. මේ ටික විතර පොඩ්ඩක් රස බලමු චිකන් නැතුව. වෙන මුකුත් නැතුව මේක ඇල්ල විතර රසයි වගේ. මේගොල්ලෝ මේක ඇල්ල විතර රසයි. අපි ක්‍රිස්පි චිකන් කෑල්ලක් try කරලා බලමු. අද චිකන් එක නම් මහ ලොකු වාව් එකක් නැහැ. හැබැයි අර තිබ්බ ලේයර් එක තක්කාලි ඒ ටිකත් එක්ක මාරවහයි. හරි.
අපි එක පැත්තකින් තියමු. හරි. ඉතින් මෙන්න මේ විදිහට AFC එකේ බර්ගර් එක මම දාන් දෙන KFC එකේ කව එක වැඩි හිතන්න එපා. අපි හරි මේකේ රස බලමු. මෙන්න මේ විදිහට තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිත් අර අපේ KFC බර්ගර් එකට වඩා පොඩ්ඩයි ප්‍රමාණයෙන් අඩු. මේක ඇඩ් වෙලා තියෙන ඒවත් මේකෙත් කැරට් ලීක්ස් ඒ වගේ ඇඩ් වෙලා තියෙනවා. සහ මේ විදිහට ක්‍රිස්පි චිකන් නෙවෙයි අර චිකන් වලින් හදපු මේ විදිහේ අපිට එකක් ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ. ඒක මරම රහක් තියෙන. ඒක අර KFC එකේ රහට ලං කරන්න බෑ. මේක වෙනම රසක් තියෙන්නේ. KFC එක ඒගොල්ලොන්ට යුනික් වෙච්ච රහක්නේ තියෙන්නේ. හැබැයි ඒ රස සහ ඒ දේවල් ඉතින් 1800 ගානට KFC ලගේක ඒ ගානට අවුලක් නෑ. ඉතින් ඒට වඩා රුපියල් 600ට වඩා මෙන්න මේක මාර විදියට වටනවා. මේගොල්ලෝගේ කස්ටමර් සර්විස් ගැන අපි කතා කරමු ඉස්සරහට. මේක මාරම රහයි. අපි සාමාන්‍යයෙන් ලකුණු දුන්නොත් එහෙම රසෙන් සහ ප්‍රයිස් එකත් එක්ක බලද්දි මේකට ලකුණු 10න් 9.5ක් වගේ අපිට දෙන්න පුළුවන්. KFC එකට දෙන්න පුළුවන් 10න් ලකුණු 8ක් ඒ වගේ තමයි අපිට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් මේගොල්ලෝගේ මම ආයෙ පෙන්නන්නම් ක්ලෝස් ලුක් එක. මේ විදියට හොඳට ලූණු ගෝවා ඒ වගේම තමයි කැරට් හොඳ සෝස් වර්ග කිහිපයක් ඇඩ් කරලා තියෙනවා. මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මරවරයි මේක. ඉතින් අපිට රස බලන්න මෙන්න මේ කැරමල් අයිස් එක තියෙනවා. ඉතින් මේගොල්ලෝගේ අර මැජික් වැනිලා අයිස් එකට ඒගොල්ලෝ වෙනම අර කැරමල් හරි මොනවා හරි එහෙම දේවල් දාලා දීලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝගේ මොජිටෝ එක බ්ලැක් මොජිටෝ එක නම් මාරම රහයි. ඒ අතරතුර කතා කරන්න මට KFC එකේ ඕඩර් එක රෙඩි කරගන්න. ඒ කියන්නේ බිල් එක දාන්න ගියා. කැෂියර් එක ළඟට ගිහිල්ලා සාමාන්‍ය මම හිටියා විනාඩි 10කට එහා හිටියා. මොකද කැෂියර් එකේ එක්කනම තමයි බිල් එක දාන්නේ සහ යාම තමයි ඕඩර් එක රෙඩි කරන්නේ. පිටිපස්සට දුවන ඕඩර් එකට අවශ්‍ය දේවල් කියනවා. ඒ වගේ වැඩ කරනවා. කොහොම හරි මේ මං කියන්නේ අනුරාධපුර KFC එක ගැන. හරි. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ AFC එකේ තියෙන මේ AFC එකේ බර්ගර් එක ගත්තේ AFC එක තියෙන්නේ අනුරාධපුර. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් Google Map එකේ සර්ච් කරොත් AFC අනුරාධපුර කියලා ඔයගොල්ලොන්ට මේ AFC එක හොයාගන්න පුළුවන්. අනුරාධපුරවට කෙනෙක් නම් මම ලේසියට කියන්නම් my burger එක my burger restaurant එක ඉස්සරහා තමයි මේ AFC කියන එක තියෙන්නේ. හොඳයි. ඉතින් මේ මතක් කිරීම ටිකක් කරා. අපිට මේ අයිස් එකේ රස බලන්නත් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි KFC එකේ ඕඩර් එක සම්පූර්ණම රෙඩි වෙන්න සාමාන්‍ය ටයිම් එක විනාඩි 45ක් විතර ගියා. ඒකලෝ කියලා තියෙන්නේ පැය කාලක් ඇතුළත අපිට ඕඩර් එක රෙඩි කරලා දෙනවා කියලා. හැබැයි විනාඩි 25ක් විතර ඒ ඕඩර් එක රෙඩි වෙන්න ගියා. මම ගත්තේ බර්ගර් එකයි මේ අයිස් එකයි මෙන්න මේ මොජිටෝ එකයි. හැබැයි සෑහෙන වෙලාවක් ගියා. ඒගොල්ලෝගේ කස්ටමර් සර්විස් එක නම් අන්තිමයි. කස්ටමර් කෙනෙක් ගිහිල්ලා කැෂියර් එක ළඟට ගිහිල්ලා සාමාන්‍යයෙන් එන වෙලාවක් බලන් ඉන්න ඕනේ. ඒගොල්ලෝගේ වැඩ කරලා ඇවිල්ලා අපි බිල් එක දානකම්. ඒක ඉතින් පොඩ්ඩක් ඔයගොල්ලෝ අනුරාධපුර එක KFC එකට ගියාම පොඩ්ඩක් ඔයගොල්ලන්ටම තේරෙයි. මේකේ ගානක් මම කියන්නම්. බිල් එක තිබ්බා. මේ දෙකේ ගාන ඔයගොල්ලන්ට කියන්න අමතකුණා. ඉතින් බ්ලැක් මොජිටෝ එක වුණා 550ක්. ඉතින් ඒක නම් ඒ ගානට ෂේප් අවුලක් නැහැ. ඉතින් මේගොල්ලොන්ගේ මේ අයිස් එක වුණා රුපියල් 350ක්. මෙන්න මේගොල්ලොන්ගේ මේකේ චොක්ලට් එක තියෙනවා සහ තව වර්ග කීපයක් තිබ්බා. ඉතින් අපි මේකෙත් රස බලමු. මෙන්න මේ විදිහට තමයි ඕපන් කරලා බලා ගන්න පුළුවන් වෙන්නේ. මොනවද ඒකල ඇඩ් කරලා දුන්නා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි රස බලමු මෙන්න මේ විදිහට එහෙනම්.
පොඩ්ඩක් දිය වෙලා තියෙන පොඩ්ඩක් කියන්නේ ඉතින් ටික වෙලාවක් ගියානේ. මේක අර උඩ තියෙන මෙන්න මේ විදිහේ අර බිස්කට් එකක් නිකන් පොඩි කරලා තියෙන්නේ සහ කැරමල් මොනා හරි වෙනම ඇඩ් කරලා තියෙනවා. ඉතින් අයිස් එක දී වෙලා තියෙන හින්දා ඒක නම් මාරු විදිහට සෙට් වෙනවා. මේක මරු හරි ඉතින් එහෙනම් වැඩි කතා අවශ්‍ය නැහැ. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ AFC එකේ KFC එකේ සටන අවසන් වුණේ. ඉතින් ඔයගොල්ලෝ තීරණය කරන්න ගෙනාපු ගානට සහ මම කියපු විදිහට කොච්චර ටයිම් එකක් ගියාද මේගොල්ලෝගේ ඕඩර් රෙඩි වෙන්න. ඒ දේවල් එක්ක ඇත්තටම වටින්නේ KFC එකද AFC එකද කියලා. ඒ වගේම තමයි මෙවුවා ෂේප් ඒ වගේ ගානට ෂේප් සහ හොඳ රසක් තියෙනවා මේවල. ඉතින් ඔය ටික තමයි මතක් කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි ඔයගේ ප්‍රශ්න තියෙනවා නම් KFC එකේ වෙච්ච අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. කලිනුත් කමෙන්ට් කරලා තියෙනවා. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් ඉස්සරහට ගේන්න ඕන වීඩියෝ මොනවද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් මාර්ගෙන් කියලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් යන හැමෝටම සුබ දවසක්. ජය වේවා.